වචනේ තිබෙන නිසා මම වල සිංහෙක් වගේ ගැරන්ටි තියලා තක්කෙටම ලයිෆ් ටයිම් වොරන්ටියක් සමග කියනවා ආශිර්වාද ලද්දේ. මේක සත්‍යයක්. ඉර නගිනවා බහිනවා සැබෑද? ඔබ ආශිර්වාද ලබනවා සැබෑයි. ඉතින් මම මේක කියන්නේ ඔබ දන්නවද? සුද්ධ බයිබලයේ කියලා කුඩා පොතක් තිබෙනවා. ඔබ දැකලා තියෙන උසාවියේ තිබෙනවා. දැකලා තියෙන මේ උසාවියේ තිබෙනවා. මේක උඩ තමයි අත තිබිලා දිවුරන්නේ ඔබ. මම සත්‍යයක් පමණක් ස්වාමිනී කියලා. ඉතින් මේ නීතියේ අන්ධ දෙවගණ පවා දන්නවා දේව වචනය කියන්නේ සත්‍යයි කියලා. ඉතින් මේ වචනේ තිබෙන කිසිම දෙයක් එතුවක්කල් වැරදුනේ නැහැ. ඒකට ඉන්න ජීවමාන සාක්ෂියක් තමයි ඇවිල්ලා ඉඳගත්තේ. එහෙමද? මේ කුඩා පොතේ තිබෙන ඉස්පිල්ලක් පාපිල්ලක්වත් පහ වෙලා යන්නේ නැහැ. ලංකාවේ උසම බංගොඩ පිටුරු තලාගල හෙට උදේ වෙදි නායකිලා විනාශ වෙලා බ්ලැක් වෙලා තිබෙන්න පුළුවන්. ඒ මේ පොතේ තිබෙන එක ඉස්පිල්ලක්වත් ඇලබිල්ලක්වත් අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ, පහ වෙන්නෙත් නැහැ. මේක දන්නවද? මේ පොතේ තිබෙන බලය නෙවෙයි. මේ වචනේ තිබෙන බලය නෙවෙයි. මේ වචනේ අයිතිකාරයා බලවත්. මේ වචනේ අයිතිකාරයා බලවත්. මේ වචනේ අයිතිකාරයා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ කියනවා අපි වචනේ පෙරලා බලමු මොනවද කියන්නේ කියලා. අපි මොකද නිකන් පිටකවර විතරක් බලන්න. අපි බලමු ඇතුලේ මොනවද තිබෙන්නේ කියලා. මතේ 11:20ට පෙරලන්න. දෙන්න මේ කාටද මයික් එකක් වචනේ කියලා දෙන්නවද? බලන්න 11:20ට මතේ මොනවද කියන්නේ කියලා මේ උදේ පාන්දරම. අද ආශිර්වාද ලබන දවසක්. අද ජීවිත වෙනස් වෙන දවසක්. ආමේන්. මතේ 11:20ට පිටකවර විතරක් බලන්න එපා. අපි සිල්පියෙක් තියනනේ පිටකවර විතරක් බලන්න බෑ ඇතුළ බලන්න කියලා. අපි අද ඇතුළ බලමු. මතේ 11:20ට වෙහසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙහි මා වෙත වරෙල්ලා මෙන්න බලන්න කියනවා වෙහසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙහි මා වෙත වරෙල්ලා. කවුද මේ කියන්නේ? මේ බයිබලයේ අයිතිකාරය වන ජේසුස් වහන්සේ කියනවා වෙහසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙහි. කවුද මේ වෙහසවන්නා වූ කියන්නේ? කවුද මේ බර උසුලන්නා වූ කියන්නේ? ජිම් එක සෙට් එක ගහන එකද මේ කියන්නේ? නැහැ. මේ ජීවිතේ බර උසුලන අය. තමන්ගේ රෝග බර, තමන්ගේ පාප බර, තමන්ගේ ණය බර, කොච්චර බරවද තිබෙනවද? තමන්ගේ සිතේ තිබෙන බර, තමන්ගේ ඇබ්බැහි කමේ බර, ඒකත් බරක්. ඒක තිබෙන ලොකුම බරක්. ඒ වගේ බර උසුලන අය යේසුස් වහන්සේ අද කියනවා උඹලා මා වෙතට වරෙන්න. මම උඹලාට සහනය දෙමි කියලා. සහනය තිබෙන්නේ උන්වහන්සේ ගාව නිසා උන්වහන්සේ කියනවා මා වෙතට වරෙන්න. මම උඹලාට සහනය දෙනවා. සහනය තිබෙන නිසා තමයි කියන්නේ. ඉතින් මිනිස්සු සහනය සොයාගෙන දසාතේ යමිනවා. සහනය හොයාගෙන දෙවුන්තර දුගේ නම් පහ හේතුරු දුඩුව දක්වා පාගමන යනවා. සහනය සොයාගෙන කිලෝමීටර් ගාණක් පසු කරලා ඔබ ඇවිදිනවා. එහෙම නෙමෙයිද? ඔබ ගොඩාක් ඇවිද්දා මේ ස්ථානයේ. සහනය සොයාගෙන කැමති සහනයක් අපගේ හිතට සහනයක් අපගේ ප්‍රශ්න විසඳුමක් සොයාගෙන අපි හැමදේම ඇවිදිනවා. ලොරි අරගෙන වාහන රෙන්ට් එකට අරගෙන ඇවිදිනවා. ඇවිද්ද පය දහස් වලින් කියලා තිබ්බට මේ ඇවිදින්නේ මොනේ අපගේ සරප්පු දෙකේ හිල් දෙකක් උනේ විතරයි නැත්නම් සෞදයා නැද්ද? උනේ අපගේ සරප්පු දෙකේ හිල් උනේ විතරයි. අපගේ වාහන වල ටයර් ගෙවුනේ විතරයි උනේ. සහනය සොයලා ගියාට සහනය ලැබුණා නම් මොනවද කරන්න බැරි? සහනය තිබෙන තැනකට තමයි සහනය සොයාගෙන යන්න ඕන. මුහුද අච්චර ලොකු වුණාට වතුර ගොන්න බෑ අපිට විදක්වත් ඒකට ගිහිල්ලා. සෙනඟ ගොඩාක් යන තැන සහනය නෙවෙයි. මිනිස්සු ගොඩාක් පිරුණු තැන සහනය නෙවෙයි. එකම එක ස්ථානයක පමණයි සහනය තිබෙන්නේ. ඔබට වතුර බොන්න පුළුවන් පොඩි ටැප් එකකින් ඉන්න පුළුවන්. මුහුද අච්චර ලොකු වුණාට අපිට වතුර ගොන්න බෑ නේද? සහනය නැහැ එතන. මිනිස්සු ගොඩාක් පේලියට ගියාට සහනය එතන නැහැ. ඒ දේව වචනය කියනවා මේ කවදාවත් වෙනස් වෙන්නේ නැති
දේව වචනේ යේසුස් වහන්සේ කියනවා ඔබට අද බරක් තිබෙනවා නම් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා නම් මාවත් ළඟට වරෙන්න මං ගාව තිබෙන සහනය ඕන තරම් ආමේන් සහනය තිබෙන්නේ උන්වහන්සේ ගාව තමයි ඉතින් මිනිස්සු සහනය සොලා පිටරට පවා යනවා දඹදිව යනවා ඒත් ඔවුන් ගාව තිබෙන සහනය තිබ්බ සහනයක් නැති කරගෙන කබලෙන් ලිපට වැටිලා ඔවුන් නැවත අපිට හැදුලා එනවා බලාපොරොත්තු නැති වෙනවා ඉතින් මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපේ අද නරඹන සහෝදරයන්ට පවා මම කියන්න කැමතියි සහනය තිබෙන යේසුස් වහන්සේ ගාව පමණයි සහනය ඔබ සොයනවා නම් ඔබගේ කඳුළු සලනවා නම් ඒ කඳුළු ඔබගේ කාමරයේ සලන්න එපා දේව කාමරයට ඇවිල්ලා කඳුළු සලන්න ඒ කඳුළට ඔබට සතුටක් ලැබෙනවා ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා අනිවාර්යයෙන් ඉතින් මේ වගේ මිනිස්සේ සහනය සොයාගෙන ගමනක යෙදුණා. ලූක් 10:30 පෙරණ ගමන් මේ විස්තර කරනවා. ඉතින් ජීවිතය කියන්නේ ගමන. ජීවිතය කියන්නේ ගමන් කරන අපි හැමදාම. ඉතින් මේ බයිබලෙත් මිනිස්සේ අපි වගේම ගමනක් යනවා. ඔහු පිටත් වෙලා තමන්ගේ ඒ කාලේ කාර් වාහන තිබුණේ නැහැ, යාන වාහන තිබුණේ නැහැ. ඉතාම දුෂ්කර කාලයක තාක්ෂණය නොදියුණු කාලයක තමන්ගේ මුර්ගයවත් අරගෙන ඔහුගේ පිටේ ඉඳගෙන මේ මිනිස්සයාත් අපි වගේම ජීවිත ගමනක යෙදෙනවා. අපි කියවලා බලමු ලස්සන කතාවක්. වචනේ අහගන්න. යහපත් සමාරියා ගැන උපමා කතාව. යේසුස් වහන්සේ උත්තර දෙමින් කීමසේ එක්තරා මිනිසෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසු මෙන්න බලන්න එක්තරා මිනිසෙක් යෙරුසලමේ ඉඳලා ජෙරිකෝවට යන විට මොනවද උනේ? මල්සක් කියනවා. සත්‍යයට වචනේ යන්න ඕනේ. යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේ එක්තරා මිනිසෙක් යෙරුසලමට යෙරිකෝවට යන කල යෙරුසලමට ඇසුවේය. යෙරුසලමේ සිට යෙරිකෝවට යන විට සොරුන්ට අසු විය. එහෙමද මොකද හරිද? අන්න මෙන්න බලන්න ජීවිත ගමනේ මේ මනුස්සයා යද්දී මේ මනුස්සයා ගමනක් යද්දී මොනවද උනේ? හොර වැලකට අසු වුණා. හොර මොනවද කරේ? මෙයාට හොඳට සාක්ෂි කරලා හොඳ මසාජ් එකක් දාලා හොඳට සලකලා යන්න කිව්වා. එහෙමද? කියලා බලමු. නෑ. එහෙම කරන්නේ නෑ හොරු. හොරු ඒක කරන්නේ නෑ. සොරු ඔහුගේ වස්ත්‍ර පහරගෙන ඔහුට පහර දීලා ඔහු අඩපණ කර ගියෝය. එක්තරා පූජකෙක් මෙන්න බලන්න සොරුන්ට අහුණා. මේක ලස්සනටම කියන්නේ ඉංග්‍රීසි බයිබලේ. ඉතින් අපේ සහෝදරියක් ඉංග්‍රීසි බයිබලේ කම්බුවෙලා ඉන්නවා. පොඩ්ඩක් කියලා දෙන්නද? ඒක හරියටම තියෙන ඉංග්‍රීසි බයිබලේ. මෙන්න සොරුන්ට මේ යද්දි අහුණා හොරුන්ට හොරු මොනවාද කරේ? මෙයාව කොල්ල ගෑවා. හොරු මෙයා ගාව තිබ්බ වස්තුව සියලුම දේ ගත්තා. ඇඳුම් පවා පැහැරගත්තා. පහර අරගෙන මෙයාට හොඳටම ගහලා අඬපණ කරලා දැම්ම කියලා සිංහල බයිබලේ තියෙනවා. ඒත් ඉංග්‍රීසි බයිබලේ ඉතින් එහාට පොඩි කතාවක් කියනවා. මොනවද කියන්නේ? Then Jesus answered and said, the Christian man went down from Jerusalem to Jericho and fell among there were who stripped him of his clothing, මෙන්න ඇඳුම් හොරා ගත්තලු. wounded his and wounded කියන්නේ තුවාල කරාලු. and leaving him all day. මොනවද කියන්නේ අන්තිම වචන දෙක මොකද්ද? half day. බාහකට මරලා දැම්ම කියලා ඉංග්‍රීසි බයිබලයේ කියනවා. ඉංග්‍රීසි බයිබලයේ කියනවා බාහකට මරලා දැම්මලු. ඇඳුම් පැහැරගත්තා, සතාව පැහැරගත්තා, තිබ්බ හැම චේන් කඩාගත්තා, පර්ස් එක අතුරගත්තා, හොඳටම ගැව්වා, තුවාල කරා, බාහකට මරලා දැම්මා. ඉතින් මේ සහනය සොයාගෙන ගියපු අපට යක්ෂයා කියන සොරා කරේ මෙන්න මේ දේ තමයි. අපි ගියේ සහනයක් සොයාගෙන ඒ උත්තරේ අපව සූරගෙන ගෑවා. එහෙම නෙමෙයිද? සොරාට අසුවිය. ඉතින් මාර්ක් සුවිශේෂයේ මේ සොරාව මම දැක්කා යෝහාන් සුවිශේෂයේ මේ CCTV කැමරාවට අහුවෙලා තිබෙනවා. හොරා වලන් CCTV කැමරා හයි කරනවා නේද? ඒ කාලේ තාක්ෂණ නැතෝ කියත් මේ යෝහාන් තුමාගේ CCTV කැමරාවේ සොරා කියන්නේ කවුරුද කියලා වැදලා තිබ්බා. යෝහාන් 4:13 බලන්න කියලා.
දෙවියන් වහන්සේගේ ඇස්වලින් බේරෙන්න කාටවත් බැහැ. ඕනම හොරෙක් අල්ල ගන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඉතින් අපගේ සුවය සොරා ගත්තා වූ අපගේ මුදල් සොරා ගත්තා. මාත් 4:15. මාත් 4:15. අපගේ සුවය සොරා ගත්තේ වූ අපගේ බොහෝසත්කම සොරා ගත්තේ වූ අපි මෙහෙම ඉන්න ඕන අය නෙමෙයි අතර. අපි ඔන්න කාර්බාර වල යන්න ඉන්න අය. එහෙනම් මොකද උනේ? අපෝ හොරා කෑවා. ඌ හොරා ගන්නේ මේ ලෝකේ හොරු වගේ නෙමෙයි. ඌ හරි ලස්සන හොරේ. ඌ ඇවිල්ලා අපිට කියනවා ඕක නෙමෙයි මේක කරන්නේ. අද පල්ලියට යන්න එපා. අද ඊයේ හවස් බඩිලා කරනවා. පොඩි බියර් බඩියක් දාලා. එහෙම නෙමෙයි යක්ෂයා කියන්නේ. යක්ෂයා සිතුවිල්ල තමයි දාන්නේ. යක්ෂයා ඇවිල්ලා අපව එක්කගෙන යන්නේ අතින් අල්ලගෙන. යක්ෂයා මොකද කරන්නේ? සිතුවිල්ල දානවා. උත්තර නෙමෙයි අතන හොඳයි. ධනිස්සෙන් ගියා නම් හොඳයි. ඉතිවන්නා 7ක් පත්තු කරා නම් හොඳයි. 14ක් පත්තු කරා නම් හොඳයි. යක්ෂයා බොරුකාරයා. සොරා ගියා සොරකම් කරන්නේ එහෙමයි. සොරා අපගේ සිතුවිල්ල දානවා අපිට. සිතුවිල්ල දාලා අපි ලව්වාම අපෝ සොරකම් කරනවා. අපි ලව්වාම අපෝ රවට්ටනවා. අපගේ අතෙන්ම පිහි අපගේ බෙල්ලට තියෙනවා. මම මන්ත්‍රය පාවිච්චි කරා කවුරුත් අර ගෙනත් දීලා නෙමෙයි. මම අරගෙන මම්ම ගැහුවා. අපිට කවුරුත් ගෙනා දුන්නා සංජු. බත් පැකට් එකක් ගෙනා දුන්නා කුඩු මුලක් ගෙනත් දෙන්නේ නැහැ කවුරුත්. අපේ අතින් යක්ෂයා අපගේ පිහි අපගේ බෙල්ලටම තිබ්බා. සොරා සොරකම් කරන්නේ එහෙමයි. සොරා කවුද? මෙන්න බලන්න දේවචනේ CCTV වැදලා තියෙනවා සොරා කවුද කියලා. වචනය ඇසූ කල තමන්ගේ සිත් තුළ වපුල වචනය සාතන් එකණෙහිම ඇවිත් පැහැරගනි. පැහැරගන්නේ කවුද? සාතන්. එතකොට එදා අර ගමනේ යන මිනිස්සයව මගදී පැහැරගත්තේ කවුද? සාතන්. සොරා එක්නේ මරන්නයි විනාශ කරන්නයි. සොරකම් කරන්නයි. ඉතින් සොරා ආවිල්ලා සොරකම් කරා. හරි බලමු. ඌ හොරෙක් නිසා හොරකම් කරනවා. ඌ හොරෙක් කරා. සාධාරණයි හොරෙක් හොරකම් කරා අපේ. සාධාරණයි. ඊට පස්සේ මොකද උනේ? ඕකේ නෙමෙයි. 11යි තියෙන්නේ. ලුක්. සොරකම් කරන එක සාධාරණයි මල්ලි. හොරා කියන්නේ හොරකම් කරන නිසා. හොරා කියන්නේ හොරකම් කරන නිසා. තමයි උඩ හොරා කියන්නේ. ඒත් මෙන්න බලන්න හොරා හොරකම් කරලා ගහලා වාගෙට මරලා පාරේ දාලා කියලා තියෙනවා. මිනිස්සයා. එහෙම ඉස්සලා වචනේ දීප්පේ. ඊට පස්සේ වෙන ලස්සන වැඩේ බලන්න. ඔන්න බලන්න ඊට පස්සේ ලස්සන මරු වැඩක් වෙනවා ඊට පස්සේ. 11යි තියෙන්නේ. මක්නිසාද යෝනා නිවසේ ඉස්සලා කියව පදේ අපි. දුක් දැසේ. මෙන්න අහගන්න සොරා උගේ ගතිය පෙන්නනවා. සොරා සොරකම් කරා ගැව්වා පැහැරගත්තා මග අඩපණ කරලා දාලා ගියා. සොරානේ ඊට පස්සේ මොකද වෙන්නේ? යහපත් සමාරියේ ගැන උපමා කතාව. ඔව් ඒක තමයි. කියෝකනේ. යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේ එක්තරා මිනිසෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය. සොරා ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන ඔහුට පහර දී ඔහු අඩපණ කර ගියෝය. ඔහු අඩපණ කරලා දාලා ගියා. හරි. එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයේ යනුවේ මෙන්න බලන්න එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයෙන් යනවා. අපිට ගහලා බ්ලැක් කරලා අපව දාලා ගිහිල්ලා. එතකොට කවුද මෙතන යනවා කියන්නේ? පූජකයෙක් යනවලු මෙතන. ඔහු දැක අනිත් පැත්තෙන් ගියෝය. ඔහු දැකලා සංගි පොඩට. ඔය කරලා වෙන්නේ. කොහොමද යනවා? මේක මේ විනාඩි තප්පරයකට එන්න. මේ වචනේ ඔයාලගෙන් පැහැර ගන්න මම දෙන්නේ නැහැ. යක්ෂය තෝරා ගත්තට මම දෙන්නේ නැහැ ඔයාලගෙන් පැහැර ගන්න. ඔය පොඩ්ඩක් උත්තර ඉඳගන්න. ඔයයි දැන් වැඩි ඉඳගත්තේ. මෙන්න බලන්න ගහලා වට්ටලා දාලා ඉන්නේ. අඩ වණ කරලා දාලා ඉන්නේ. ෆ්ලැග් කරලා දාලා ඉන්නේ. කතා කරගන්නත් බෑ. මුකුත් බෑ. මම සොරේ. හරිද? සොරකම් කරලා දාලා කියලා තින්නේ. ඒත් මම ඇවිල්ලා මෙයාව හොඳටම දන්න කියන කෙනෙක්. මෙයාව හොඳටම දන්න කියන මෙයාව ආශ්‍රය කරපු කෙනෙක්. මෙයා ගාව මොකට මුකුත් නැහැ. මෙයාත් එක්ක තියෙද්දි මම එකට මෙයාත් එක්ක වජව දාපු කෙනෙක්. මෙයා ගාව හොඳට සල්ලි පාඩම් තියෙද්දි මෙයා මාව තමයි එකටම හොයාගෙන ඉන්නේ. මෙයාත් එක්ක තමයි හැමදේම මම කරන්නේ. මෙයා මගේ හොඳම යාළුවා. ඒත් මෙන්න බලන්න සොරා මෙයාට ගහලා වට්ටලා බාගෙට මරලා දාලා පාරයිනේ දාලා තියෙද්දි
මම මොනවද කියන්නේ කරන්න ඕන? මට උදව් කරනවා වෙනුවට ඔන්න බලන්න බයිබලයේ කියනවා අපව ගහලා වට්ටලා මරලා දාලා තියෙද්දි අපව අඳුරන අය ඔබ දැක්කේ නෑ වගේ යනවා. දැක්කේ නෑ වගේ යනවා. ඔබ වැඩියෙන් ආදරය කරන කෙනා තමයි ඔබ වැඩියෙන්ම රිදවන්නේ. මිනිස්යාගේ ගතිය එහෙම තමයි. රුපියල් 100ක් ඉල්ලගෙන යාළුවෙක් වෙන්න. හදිසි වෙලාවට. මං හිතන්නේ හොයාගන්න පුළුවන් වෙයි කියලා. මිනිස්යා ගතිය එහෙමයි. මිනිස්සුયો අප ගාව තියෙද්දි අපිට උදව් කළාට අපිට නැති වෙලා ගියාම බලු බල්ලෙක් නෑ සහෝදරයා. යාළුවා මාළු. ඉරේ විලම්ක වෙලා බලන්න විසිට් එකක් දාන්න කවුද එන්නේ කියලා. අම්මා විතරයි ඉන්නේ. අම්මා විතරයි ඉන්නේ. යාළුවෝ කියලා කවුරුත් නෑ මේ ලෝකේ. සල්ලි දිනකන් ඉන්නේ. වස්තුව දිනකන් ඉන්නේ. ඔය අවුරුවණන් වල එහෙම වෙලා තියෙනවා වගේ නේ. ඒක තමයි ඇත්ත. අපිට තුනේ ඒක තමයි. හැම වෙලාවටම බයිබලයේ කරු කියන්නේ. ඒ නිසා මේකට බයි බලය කියන්නේ. මේකේ වචනයේ බලය තියෙනවා. ඒ බයි බලය කියන්නේ මේකට වචනයේ බලය තියෙනවා. මේ වචනේ කිව්වොත් කිව්ව තමයි. ඉතින් අපි බලමු පල්ලහැට මොකද උනේ කියලා. එසේම ලෙවියෙක්ද එතනින් පැමිණ ඔහු දැක අනිත් පැත්තෙන් නෑ ගොතාවලු. නමුත් එක්තරා සමාරියෙන් ගමන යන අතර ඔහු සිටි දැනට ඇවිත් ඔහු දැක අනුකම්පා කොට ළඟට ගොස් ඔහුගේ තුවාල වලට තෙල්ද මුද්‍රික පානද වත් කොට තුවාල බැඳ තමන්ගේ මුර්ගයා පිට ඉදුවාගෙන තානායමට ගෙන ගිය ගොස් මෙන්න බලන්න අපි තව පොඩ්ඩක් කිවි කියමු ඈ පොඩ් විනාඩියක් දෙන්න මට මෙන්න බලන්න යහපත් සමාරියා කියලා ඉන්නවා කෙනෙක් මේ බයිබලයේ කියන විදිහට මේ අඳුරන්නේ නැති මිනිස්සෙක් මේ යෙරිකෝවේ ඉන්න මේ යෙරුසලමේ ඉන්න මිනිස්සුයෝයි සමාරියේ ඉන්න මිනිස්සුයෝයි අඳුරන්නේ නැහැ තරහයි නයි වෛරයි කතා කරන්නේ නැහැ ಜಾති දෙකක් කුල දෙකක් ආගම් දෙකක් හරි ભેදයි යෙරුසලමේ කෙනෙක්ව සමාරිය කෙනෙක් දැක්කොත් ගණන් ගන්න නැහැ. සමාරිය කෙනෙක් යෙරුසලමේ කෙනෙක් දැක්කොත් ගණන් ගන්න නැහැ. අඳුරන්නේ නැහැ. ඉතින් මේ ගහලා වැටිලා වාගෙට මැරි පණ ඇදලා ඉන්න මිනිස්සයා ගාවින් යනවා සමාරියේ. අඳුරන්නේ නැහැ. මේ බලන්න ඔයාලා තාම අඳුරනවද? මනසට අඳුරනවද? අඳුරනවද? අපි අඳුරන්නේ නැහැ. නිලෝ සිස්ටර් මං මෙතන ඉන්න කවුරුත් අඳුරන්නේ නැහැ මට නෑදෑයෝ නෙමෙයි සහෝදරයෝ නෙමෙයි සෑහෙන කලින් අඳුරන අය නෙමෙයි මේ මෙයා පොරොල්නරුයි දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති කෙනෙක් වෙනවා ඔබගේ සාහිත්‍ය ආමේන් 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 යේසුස් වහන්සේ ඔබ අඳුරන්නේ නැහැ ඔබ බයිබලයේ නෙමෙයි ඔබ මේ වගේ ස්ථානයක ඇවිල්ලා හතර වටේ බලන්නේ මොකටද වදින්නේ මේ විද්‍යාවද වදින්නේ කාටද වදින්නේ කියලා බලන්න ඔබ අඳුරන්නේ නැහැ මේක. ඒ යේසුස් වහන්සේව පෙරියමුල්ලේ හන්දියේ දැක්කට යේසුස් වහන්සේ අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැති යේසුස් වහන්සේ ඔබව අඳුරනවා. ආමේන්. ඇයි දන්නවද? එයා ඔයාගේ අයිතිකාරයා, ඔයාගේ මවුන්කාරයා. ඔයා අම්මගේ බඩට එන්න ඉස්සෙල්ලා අම්මා ඔයාව මූණ දැක්කේ ඉස්පිරිතාලේ. එළියට ආවන් පස්සේ අම්මගේ බඩට එන්න ඉස්සෙල්ලා මේ යේසුස් වහන්සේ ඔයාව දැනගෙන හිටියා. ආමේන්. ඒ නිසා යාළුවෝ අහක බලාගෙන ගියාට නෑදෑයෝ අහක බලාගෙන ගියාට යේසුස් වහන්සේට අහක බලාගෙන යන්න බෑ සහෝදරයවාදිය. වැටිලා ඉන්නේ. කස්කේ වෙලා ඉන්නේ අහක බලාගෙන යන්න බෑ යාට. ඇයි? ඔයා එයාගේ ආමේන්. ඔයාට ගහද්දි යාට රිදෙනවා. ඔයාට ගහද්දි යාට කඳුළු වෙනවා. ඔයාට ගහද්දි යාට දුකයි. කවුරු බලන් හිටියත් යාළුවා බලන් හිටියත් අම්මා තාත්තා බලන් හිටියත් යේසුස් වහන්සේලා බලන් ඉන්න බෑ. ඒ නිසායි ඔයා වෙනුවෙන් කුරුසේ මැරිලා තමන්ගේ පණ පූජා කරේ. කවුද එහෙම කරන්නේ? අම්මා තාත්තත් එහෙම කරන්නේ නැහැ. කරන්නත් බෑ. මොකද මිනිස්සුયો එහෙමයි. ඒ දෙවියන් වහන්සේ එහෙම නැහැ. දෙවියන් වහන්සේ එහෙම කරන්න බෑ. ඇයි ඔයාව හැදුවේ එයා? ඔයා යේසුගේ යේසුස් වහන්සේ බරුව ගියා ඔයා වැටලා ඉද්දී අහක බලාගෙන යන්න. ඒ නිසා අරගෙන ආවා තමන්ගේ මුර්ගයා පිට තබාගෙන අරගෙන ආවේ කොහෙටද? මෙන්න බලන්න අරගෙන ආවේ කොහෙටද කියලා කියනවා බයිබලයේ. නමුත් එක්තරා සමාරියෙක් ගමන්
යන අතර ඔහු සිටි දැනට ඇවිත් ඔහු දැක අනුකම්පා කොට ළඟට ගොස් ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රික පානද වත් කොට තුවාල බැඳ තමාගේම මුර්ගයා පිට හිරුවාගෙන තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ. මෙන්න බලන්න. එයාගේ තුවාල බැඳලා එයාව සාත්තු කරලා අම්මන්ගේ මුර්ගයා පිට තබාගෙන අරගෙන ආවලු තානායමකට. අරගෙන ඇවිල්ලා හොඳට බලාගත්තලු. අර පාරේ ගාලා වැටිලා තිබුණා. උසාවියේ හිටියා. ඉර බෝඩුවේ හිටියා. යේසුස් වහන්සේ නිදහස් කරලා රෝගේ හිටියා. කවුරුත් උපකාර කරන්නේ තැන හිටියා. යේසුස් වහන්සේ වලට උපකාර කරලා අරගෙන ඇවිල්ලා තිබෙනවා. මෙන්න මේ තානායම. ඉතින් මේ තානායමේ කෑම බෙදන වේලක් තමයි මම අද. හalleluya. මේ තානායමට රැගෙන ඇවිල්ලා තිබෙනවා ඔබ. මේ ජේසුස් වහන්සේ තමයි අරගෙන ආවේ ඔබ. ඔබ ආවේ නැහැ. ඔබ ටිකට් ගන්න නැති බස් එකට. ඔබ ත්‍රී වීල් එකට හයර් එක දෙන්න නැති. ඒත් මේ එන්න අදහස ඔබට දුන්නේ. මෙතන රැගෙන ආවේ ඔබ. කවුද? ඔබ කවදාවත් හිතාගෙන ඉතියද මේ වගේ තැනකට එන්න ඕන? මම මෙතන ජේසුස් වහන්සේට නමස්කාර කරන්න ඕන. මම ගීතිකා කියන්න ඕන. මම මේ දේවල් ඔබ සැලසුම් කරේ නැහැ. උන්වහන්සේ ඔබව සැලසුම් කරලා මෙතෙන් එන්න මාර්ගය හදලා දුන්නා. ආමේන්. ඔබට ගහන වැටිලා හිටියේ ජේසුස් වහන්සේ තමයි මෙතෙන් අරන් ආවේ. අරන් ඇවිල්ලා මෙතන හොඳ සාත්තු සප්පායම් කරලා ඔබ ශක්තිමත් කරන්න තමයි මෙතෙන් අරගෙන ආවේ. ආමේන්. උන්වහන්සේ තමයි මෙතෙන් අරගෙන ආවේ. ඒකේ කතා දෙකක් නැහැ. ඉතින් ඔබ දැනගන්න ඕන මොනවද දැනගන්න ඕනේ? මම පාරේ වැටලා හිටිය කියලා එකටම දැනගන්න ඕන. මම අනතුරකටපත් වෙලා හිටියා මට තාත්තරු පිටි නෑ කියලා එකටම දැනගන්න ඕන. යේසුස් වහන්සේ මාව රැගෙන ආවා කියලා එකටම දැනගන්න ඕන. ගෙනාපු තැන ඉන්න ඕන කියලා දැනගන්න ඕනේ. ආමේන්. ගෙනාපු තැන ඉන්න ඕන කියලා දැනගන්න ඕනේ. මේ උන්වහන්සේ ඔබව බෙහෙරගත්තේ ලේ දීලා. ඒ නිසා ඔබ දැනගන්න ඕන. ගෙනලා තිබ්බ ස්ථානයේ රැඳිලා ඉන්න. ඉතින් මේ පදේ උඩ කියනවා යෙරිකෝවේ යෙරුසලමේ සිට යෙරිකෝවට ගියා කියලා. මම පොඩ්ඩක් තව චුට්ටක් ගැඹුර අල්ලන්න. යෙරුසලම කියන්නේ දෙවියන් වහන්සේ ඉන්න ස්ථානය. දෙවියන් වහන්සේගේ නුවර තමයි යෙරුසලම. යෙරිකෝව කියන්නේ එච්චර හොඳ තැනක් නෙමෙයි. යෙරුසලම තියෙන කන්ද උඩ, යෙරිකෝව තියෙන කන්ද පල්ලෙහැ. මේ යෙරිකෝ පවුර කඩලා තමයි දෙවියන් වහන්සේ අරන් ගියේ. එයාගේ ජනතාව යෙරුසලමට. ඉතින් මේ මිනිස්සයා මොකද කරන්නේ? අපිට පල්ලම් බහිනවා. ඉන්න කිව්වේ ජෙරුසලමේ. මෙයා යන්නේ ජෙරිකෝවට. යද්දි තමයි මේ හොරාට අහුවෙන්නේ. මෙයා ජෙරුසලමේ හිටියා නම් මේ හොරාට අහුවෙන්නේ නැහැ. මෙයා අපිට පල්ලම් බැහැලා ඒ අන්ධකාර මාර්ගයේ යද්දි තමයි සොරුන්ට අහුවෙන්නේ. ඉතින් මෙයාට ඉන්න කිව්ව තැන හිටියා නම් බලා ජෙරුසලමේ නැවතීද වගේ ජේසුස් වහන්සේ කිව්වා. බලා මේ ස්ථානේ රැඳී හිටවල්ලා. හැමදාම විඩදට වරෙල්ලා. වදාකට වරෙල්ලා යක්ෂා කරපල්ලා මේ ආශිර්වාද අරන් ගිහලා භුක්ති විඳපල්ලා හැමදාම ඔටු පෙරාගෙන කඳුළු පෙරාගෙන ඉන්න එපා. මමත් කැමති නැහැ මේ ඉන්නවට. දෙවියන් වහන්සේ කිව්වා. අපි ලෙඩ රෝගයෙන් ඉන්නවට උන්වහන්සේ කැමති නැහැ. අපි යක්ෂයාගෙන් ගුටි කනවට උන්වහන්සේ කැමති නැහැ. සහෝදරයෝ ඔයා කැමතිද ඔයාගේ ළමයාට අල්ලපු විතර කෙනා ගන්නවට? කැමති නැහැ දෙවියන් වහන්සේත් එහෙම. උන්වහන්සේගේ දරුවෝ අපිට යක්ෂයා ගන්නවට උන්වහන්සේ කැමති නැහැ. අපි රෝගෙන් ඉන්නට උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේ ඉන්න කියපු තැන අපි ඉන්න ඕන. අපි පල්ලම් බහින්න හොඳ නැහැ. අපි ආය ආපස්සට යන්න හොඳ නැහැ. අපි රිවර්ස් දාන්න හොඳ නැහැ. රිවර්ස් ගහවොත් සොරා ඉන්න බලාගෙන අපව තලන්න. මේ වචනේ අවසන් කරමු. උන්වහන්සේ ගෙනාවෝ. ආමේන්. ගෙනල්ලා මේ ස්ථානයේ තිබ්බා. මේ ස්ථානයේ තා ප්‍රණීත ආහාර තිබෙනවා. ආමේන්. ප්‍රණීත ආහාර තිබෙනවා. උරම් බලන්න තව පැයක් දෙකක් තිබෙනවා. මේවා කාලා පුෂ්ටිමත් වෙලා ශක්තිමත් වෙලා ගිහිල්ලා සොරාට ගන්න. නිකන් අල්ලපනල්ලේ ගිහලා කුටි කන්න එපා. කුටි කන්න එපා. මොකද ඌ ගොරවන සිංහෙක් වගේ කාව ගිලින්දෝ කියලා ඌත් ඉන්නේ. මොකද උඩ විනිශ්චයක් දීලා තිබෙනවා. මේක ලොකු කතාවක්. ඒවා කියන්න වෙලා නැහැ මෙතන. අපි කියලා බලමු රෝම 8:28. ඔබ අද ආශිර්වාදවලත් එක්ක කියලා මම ඒකයි කිව්වේ. මේ ලෝකේ මිනිස්සු මේ ලංකාවේ කෝටි 2.5ක් මිනිස්සු ඉන්නවා.
ඒ බොහොම ටික දෙනයි මේ යේසුගේ කරුණාව වෙතට ආවේ. ගොඩක් අය මෙයාව යේසුස් වහන්සේ කැදෙව්වා. ඒ යේසුස් වහන්සේ තුලට ආවේ ටික දෙනයි. ඒ ඉන්න අයට උන්වහන්සේ සම්පූර්ණ පිට අනුග්‍රහය දෙනවා. 8:28. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලබන්නන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. මේක ඇවිල්ලා ආගමික මනසට දරා ගන්න බැරි කතාවක් මේක. මට දන්න තරමින් පැහැදිලි කරන්න. මේක මේ ලෝකයේ තිබෙන විශේෂ විග්‍රහයන් පරා යන කතාවක් මේක. උන්වහන්සේ කැඳවුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවලු. යේසුස් වහන්සේට ප්‍රේම කරන්නන්ට, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට හැමදේම යහපත පිණිස එකට ක්‍රියා කරනවලු. ඒ කියන්නේ හැමදේම. ඔබ ඇවිද්දත්, ඔබ කොහෙට ගියත්, ඔබ යන හැමතැනම ආශිර්වාදයෙන් වෙන්න ගන්නවා. ඔබ අත තබන හැමදේම ආශිර්වාද වෙන්න ගන්නවා. ආමේන් හalleluya. ඔබ කතා කරන වචනේ වැඩ කරන්න ගන්නවා. යහපත පිණිස හැමදේම එකට ක්‍රියා කරන්න ගන්නවා. අපේ යහපත පිණිස මේ හැමදේම එකට පෙළ ගැහෙනවා. ඉස්සර අපිට අයහපත පිණිස තමයි හැමදේම එකට පෙළ ගැහිලා තිබ්බේ. අපි ගියොත් කොහෙද මරාලයක් දාගෙන තමයි යන්නේ. අපි ගියොත් කොහෙද උගුලකට අහු වෙලා තමයි යන්නේ. ඒ යේසුස් වහන්සේ ගාවට ආවන් පස්සේ අපි අත තබන හැමදේම අපට ආශිර්වාදයේ පිණිස එකට ක්‍රියා කරන්න ගන්නවා. ආමේන්. අපිට විරුද්ධ වෙන සතුර පවා අපට ආශිර්වාදයේ පිණිස උන් ක්‍රියා කරන්න ගන්නවා. තාපට පොඩ පල්ලෙට කියමු. උන්වහන්සේ කැඳවගත්තා. සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන සියලු දේම බව යහපත පිණිස එකට ක්‍රියා කරනවා. අපි දනිමු. ඉස්සර වාගේ රස්සාවෙන් පාඩුනාට දැන් එහෙම වෙන්න විදියක් නෑ. ඇයි ඒ? දැන් හැමදේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. ආමේන්. මක්නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඈදිගත්තා වූ තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුතුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් නියම කළසේක. මේක ඉතා භයානක කතාවක් ඈ. අපි අම්මට ඉස්සෙල්ලා මම එකයි කිව්වා. අපි අම්මට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අපිව අඳුරන්නේ. పూర్වයේ ලෝකේ පටන් ගන්න ප්‍රථමයෙන් තමයි ඔයා මාව අඳුරන්නේ. ඒක අපි වෙන දවසක කතා කරමු. මේ ඇඳුම් කොහොම මොකද්ද කියලා. දැන් අපි පොඩ පල්ලෙහාට යන්නකෝ. අපි ඔව්. పూర్වයෙන් නියම කළ වූ උන්වහන්සේ කැඳවගත්තා. මෙන්න බලන්න උන්වහන්සේ పూర్වයෙන් නියම කරපු අයව කැඳවගත්තා. ඔව් කැඳවගත්තා. ඊට පස්සේ කැඳවගත්තා වූ උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. කැඳවගත්තා උන්ට ටැග්ගක් දෙනවා ධර්මිෂ්ඨකම කියලා. මේක මිනිස්සුන්ට ලබන්න පුළුවන් උපරිම ටැග්ග තමයි. අපි ලෝකේ හිටිය අපි පෞත්තාරයෝ. අපි දැක්කම කාලගන්නේ කියනවා. අපෝ දැක්කම අපතේ කියනවා. අම්මෝ කියනවා. ළඟටවත් යන්න එපා කියනවා. ළඟින් ගියොත් ඇහැක් නැහැ කියනවා. එහෙම නේද? ඒ වුණාට දෙවියන් වහන්සේ අපව කැඳවගත්තන් පස්සේ අපට දෙනවා අලුත් ඇඳුමක්. ඒකට කියන්නේ ධර්මිෂ්ඨකම කියලා. ආමේන් හalleluya. ඒකට කියනවා ධර්මිෂ්ඨකම කියලා. හalleluya. මේක දාන මානව කියලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක බාරහාර වෙලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්යාගේ ක්‍රියාවෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි වගේ මිනිස්යන්ට නම් මේක සීලයක්. මලයක්තු වගේ හිටියේ. අද කිරිකොක්තු වගේ සුදු වෙලයි. ආමේන්. හේතුව තමයි මේ ධර්මිෂ්ඨකම නිසා. මේ ධර්මිෂ්ඨකම අපිට තෑග්ගක් විදියට තමයි හම්බෙන්නේ. ඔබ අර ලොකු මාලය ඇට ගණන් කරාට ඔබට මේ ධර්මිෂ්ඨකම ලැබෙන්නේ නැහැ. මැටි ගොඩක් කරේ තියාගෙන ගම වටේ ගියාට මේ ධර්මිෂ්ඨකම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ලබා ගන්නත් බෑ. මේ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේ තෑග්ගක් විදියට අපිට දෙනවා. ආමේන්. මේක ආගමික මනුස්සයන්ට තේරුම් ගන්නත් බෑ. තේරුම් ගන්න බෑ මේක. ඇත්තටම අපිටත් තේරුම් ගන්න බෑ. කුඩු ලොරියක් ගෙනල්ලා බෑවත් උතන ඉස්සරහා. මල් සාණුවේ මමයි සම්දුයි. ඕකෙන් පොනලා එහා පැත්තට යනවා නිසා. ඕක දිහා බලන්නෙත් නෑ. හේතුව දන්නවද? දෙවියන් වහන්සේ අපිට ධර්මිෂ්ඨකම තෑග්ගක් විදියට දුන්නා. ආමේන්. ඉස්සර නම් සීනේ ගොඩට වහපු ඇඹලේ වගේ ඕකේ නැක්ති මැරලා හිටියා.
ඒ අද අපිට ධර්මිෂ්ඨකම උන්වහන්සේ දීලා තිබෙනවා තෑග්ගක් විදියට. ආමේන්. හalleluya. තෑග්ගක් විදියට. අපි අම්මා මාව බලලා කියනවා මේ බදලක් කියලා. මිනිස්සුන්ට විශ්වාස කරන්න බෑ. උත්ම කරන්නේ නැද්ද මචං? ඊදෙනෙක් ගැව්වද මේ සතියේද? දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකම අපිට දුන්නා. දැන් අපි ඉඳපේන්නේ ජේසුස් වහන්සේලා වගේ. ඒකට අපිට ආමේන්. ආමේන්. හalleluya. හalleluya. උන්වහන්සේ අපට උන්වහන්සේව පනදවලා තිබෙනවා. ඉතින් ඔබට අපව බලද්දී දැන් පේන්නේ ජේසුස් වහන්සේව. ඒ ධර්මිෂ්ඨකම තෑග්ගක් විදිහට දුන්නා. මිනිස්සු ගොඩාක් මේක ගන්න දුක් විඳිනවා. ලෝකේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. අරවා දෙනවා මේවා දෙනවා. බලන්න පුළුවන් 26 වෙනිදාට පාරේ ලංකාවට රවුමක් දැම්ම බලන්න පුළුවන් ධර්මිෂ්ඨකම ගන්න මිනිස්සු කොච්චර වෙහෙසෙනවද? කොච්චර වියදම් කරනවද? දෙවියන් වහන්සේ කියන මේක නොමිලේ මම දෙන්නේ කියලා. නොමිලේ දෙන ධර්මිෂ්ඨකම උන්වහන්සේ අපිට දුන්නා. ඉතින් අපි මේ ලෝකේ රජවරු මේ ලෝකේ දෙවිවරු නැහැ තවත්. අපි තමයි මේ ලෝකේ දෙවිවරු. බයිබලයේ මේ වචනේ කියන්නේ. හේතුව දෙවියන් වහන්සේ වගේම අපව උන්වහන්සේ මේ ලෝකේ තබලා තිබෙනවා. ආමේන්. හalleluya. උන්වහන්සේ වගේමයි අපි. හේතුව උන්වහන්සේ අපව ඒ තත්ත්වයටපත් කළා. ආමේන්. ඉහළ උසාවියේ ඉන්න අඩුකාරයම කතා කරලා කියන ඔබ නිදොස් කොට නිදහස් කියලා. ආමේන්. ආයේ පොඩි හිච්චි පොලිස්කාරයන්ට බෑ අපි කියලා පුරුදු විදාන්න. හේතුව තමයි අඩුකාරයව නිදහස් කරලා තියෙන්නේ. උන්වහන්සේ අපව ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශයටපත් කරලා තිබෙන්නේ. ඒ ධර්මිෂ්ඨකම ලබාගත්තු අපිට ඊට පස්සේ හම් වෙනවා ඊටත් වඩා ලොකුයි. බලමුද අපි ඒකත් මොකක්ද කියලා? ධර්මිෂ්ඨ කළ අය උන්වහන්සේ මහිමයට පැමිණුවේ. Oh my god. හalleluya. මේ බලන්න ධර්මිෂ්ඨ කරපු අයව ඊට පස්සේ මහිමයටපත් කරනවා. ආමේන්. සල්ලි පස්සේ දුවන්න එපා වෙල. සල්ලි වලින් පස්සේ දුවලේ. ආශිර්වාදයෙන් පස්සේ දුවන්න එපා. ආශිර්වාදයේ ඔබගේ පස්සේ දුවලේ. අර අයිතිකාරයා පස්සේ යන බලුකුක්කා වගේ ආශිර්වාද ඔයගොල්ලෝ පස්සේ දුවලා එනවා. හේතුව තමයි දෙවියන් වහන්සේ අපව මහිමයටපත් කරලා තියෙන්නේ. ආමේන්. සල්ලි නෙමෙයි අපව බෝසත් කරන්නේ. උන්වහන්සේගේ ආශිර්වාද අපව බෝසත් කරන්නේ. සල්ලි අපේ පස්සේ එනවා. මේකයි ඇත්ත කතාව. හalleluya. හalleluya. උන්වහන්සේ අපව කැඳෙව්වා. ඔබ ආවේ නැහැ උන්වහන්සේ කැඳෙව්වා. කැඳවගත්තා අයව ධර්මිෂ්ඨ කරා. ධර්මිෂ්ඨ කරපු අයව මහිමයටපත් කරා. ආමේන්. හalleluya. ඔබ ඉන්න විදිය තමයි මේ ස්ථානට එන්න ඕන. ඔබ කිසිම දෙයක් වෙනස් කරගෙන මේ ස්ථානට එන්න බෑ. ඔබ ඉන්න විදියට මේ ස්ථානට එන්න. මම සමාජ මාධ්‍ය ඔස්සේ අපව කරබන ඔබලට ආරාධනා කරනවා. ඕගොල්ලෝ මොන පාපයක හිටියත් මොන ශාපක හිටියත් මොන අසනීපක හිටියත් ඔය ඉන්න විදිය වෙනස් කරන්න එපා. ඔයාලා මේ ස්ථානට එන්න. දෙවියන් වහන්සේ ඔයාලා වෙනස් කරන විදිය බලන්න එන්න. ආමේන්. දෙවියන් වහන්සේ ඔයාලා වෙනස් කරන විදිය බලන්න එන්න. උන්වහන්සේ වෙනස් කරනවා. අපි වෙනස් කරොත් අපි හේතුවත් ඇඳුම ආපහු කිලුට වෙනවා. ඒ උන්වහන්සේ හේතුවත් ජීවිතේට කිලුට වෙන්නේ නැහැ. කිලුට කරන්නත් බෑ. ආමේන්. ඔබ ඉන්න විදියට එන්න. ඔබ මත්ද්‍රව්‍ය ගන්නවා නම් ඒකත් එක්ක එන්න. ඔබ බොනවා නම් ඒකත් එක්ක එන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ යම් පොඩි දේ පුලත් ටික කනවා නම් ප්‍රශ්නයක් නැහැ ඒකත් එක්ක එන්න. ඔබ මහන්සි වෙන්නත් එපා ඒ දේවල් වෙනස් කරන්න. දෙවියන් වහන්සේ ඒ දේවල් වෙනස් කරන දිය ඔයා බලාගෙන ඉන්න. හalleluya. 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 ඔයා මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මේ ධර්මිෂ්ඨකම තෑග්ගක් විදිහට අපිට හම් වෙන්නේ. ආමේන්. උන්වහන්සේ කියන්නේ උඹලා මංගාවට වරෙන් මම උඹලාට සහනය දෙන්නම් කියලා. ආමේන්. හalleluya. උන්වහන්සේ තමයි සහනය දෙන්නේ. උන්වහන්සේගේ සහනය කවදාවත් අඩු වෙන්නේ නැහැ. හැමදාම වැඩි වෙනවා. ආමේන්. මම ආරාධනා කරනවා මේ ගමනේ දිගට වෙන්න කියලා. ඔබ කැඳවලා තිබෙනවද ඔබ හෝටල් එකේ? මම හොඳ තානායමක්. මේ තානායමේ රැඳිලා ඉන්න. උරුවට යන්න එපා. ලෝකේ නැවත වාහනය. මේක රස කෑම දෙක. මේක නියම ආශිර්වාදය තිබෙනවා. මේ ජීවිතේ ජීවත් වෙනවා කියලා ඕගොල්ලන්ට තේරෙයි යේසුස් වහන්සේ තුලට ආවන් පස්සේ. ආමේන්. යේසුස් වහන්සේ තුලට ආවන් පස්සේ තේරෙනවා අපිට දැන් තමයි අපි ජීවත් වෙන්නේ කියලා. සතුට తాවකාලිකයි. පැය 24ක්වත් තිබෙන්නේ නැහැ සතුට කියන දේ. සතුට ඉවර වෙනවා වමනේ. සතුට ඉවර වෙනවා ගුටි කෙලියේ. සතුට ඉවර වෙනවා පොලිස් කූඩුවේ.
ඒ දෙවියන් වහන්සේ ඔබට දෙනවා ප්‍රීතිය කියලා එකක්. ආමේන්. ඒක හැමදාම වැඩි වෙනවා පමණයි. කවදාවත් සතුට වෙන්නේ නැහැ. සතුටට ඒක සමාන කරන්න බැහැ සහෝදරයා. සතුටට ඒක කවදාවත් සමාන කරන්න බැහැ. ප්‍රීතිය ඉතිරලා යනවා. ආශිර්වාදය ඉතිරලා යනවා. ඔබ බලන් ඉන්න පමණයි ඕන. ඔබ ඇදහිල්ලෙන් බලාගෙන ඉන්න. දෙවියන් වහන්සේ දිහා. දෙවියන් වහන්සේ ඔබ අරගෙන යන ලස්සන ගමන. ඉතින් මට දැනුම ගීතිකාවක් තිබුණා මම මේ ගීතිකාවෙන් මේ වචනය හමාර කරන්න. මේ ආදරේ. යේසුගේ ආදරේ දැනුමට පිස්සු වැටෙනවා. මිනිස්සු ඇවිල්ලා අහක බලාගෙන වටෙන් යනවා. ඒ දෙවියන් වහන්සේ ඔබ අල්ලලා උස්සලා අරගෙන ගිහිල්ලා තානායනේ තබනවා. උන්වහන්සේ ඔබට හරි ආදරේ. උන්වහන්සේ ඔබට හරි ආදරේ. ඒ ආදරේ දැනුමත් ඔබ කවදාවත් ඔබ ඉන්න කූඩුවේ ඉන්නේ නැහැ. ඔබ කූඩුව කඩාගෙන ඉන්නවා. හලෙලූයා ස්තුති වේවා. ප්‍රශංසා වේවා මගේ ස්වාමීනි. අපි මොහොතක් උන්වහන්සේට ස්තුති කරමු. ඔබ කාට හරි එක වචනයක් හරි හදවතට කතා කරා නම් ඒ කතා කරේ ජේසුස් වහන්සේ. ඒ කතා කරේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට හරි ආදරේ. හලෙලූයා. මහිමේ වේවා ස්වාමීනි. Ratusan suara ulang sudah kita berapa? Haleluya. Besar sampai Sedunia kawaki Jesune berkarami Unmene kisi keneni Jesune kakarami Bindena adare Yesuke premataram Mulmene kisi keneki Yesu matlangaram Hadayana lagerena magimavela Yesu Sidasina Hallelujah Sudirevi Jesu Sudirevi Jesu Hallelujah Studi Pyane Bawala Bawala Mohine Maa Gele Wada Studi Maa Vigwada Studi Studi Veva Mage Mulu Aatme Mage Mulu Satya Thave Mage Studi Karna Pyane Hallelujah. Bermahir mewah Yesus ini. Bermahir mewah Yesus. Sinahan mati buat, sinahan berbarai. Angulu salagabit, angulu bisadalami. Yesus ini berlebih. Adere masyarakat. Yesu mewawi adere matyarai herayana lagarena magimavela Yesu sidakudina hadakudina sudirevi Yesu Sudirevi Yesu Benulene kawali Yesu ne ubharam Unme mein kisi ke nahi Yesu matlangaram Bindene adare Yesuge premataram Unmene kisi ke nahi Yesu matlangaram Herayana lagarena magimavela Yesu sadakudina sidakudina Sudirevi Yesu Sudirevi Yesu Obrigado Sudirevi Salama kawan anagi aroga haide dharmishta kawan mahimeda Sudirevi Hallelujah 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 Sudirevi